අයිබෝවන්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ පෞරුෂත්වය නැත්නම් සමාජ සම්බන්ධතා ගොඩනැගීමේ පෙරහුරුව ලබා දෙන්නේ පාසලේ සාමාන්‍ය විෂය නිර්දේශයට වඩා බාහිර ක්‍රියාකාරකම් තුලින්. විශේෂයෙන්ම සමාජයේ අද දකින බොහෝ නායක චරිත නායකයන් මේ බාහිර ක්‍රියාකාරකම් පාසල තුලදී හුරු වෙලා ඒ බාහිර ක්‍රියාකාරකම් සමග තමන්ගේ ජීවිතය ආරම්භ කරපු චරිත විදිහට හඳුනා ගන්නට පුළුවන්. ජාතික ශිෂ්‍ය බට බලකායට හිමිවන මේ බාහිර ක්‍රියාකාරකම් අතරින් ඉතාමත්ම වැදගත් ස්ථානයක්. අද වැඩසටහනේ අපි අරමුණ වන්නේ මේ ශිෂ්‍ය බට බලකාය විසින් මේ වසරේ සිදු කරන ශිෂ්‍ය බට අන්තර් බලයන් ක්‍රීඩාවල 2026 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම. ඉතින් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා වැඩසටහන වෙත මේජර් ජෙනරාල් APCR ප්‍රේමතිලක මහතා, අධ්‍යක්ෂ ජාතික ශිෂ්‍ය බට බලකාය, කර්නල් HDL රවීන්ද්‍ර මහතා, පුහුණු ජාතික ශිෂ්‍ය බට බලකාය, ඒ වගේම ලුතිනල් කර්නල් PK කපිලගංගා මහතා, මාධ්‍ය නිලධාරී ජාතික ශිෂ්‍ය බට බලකාය. බොහොමත්ම ගෞරවයෙන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා. මුල්ම ප්‍රශ්නය, මුල්ම ගැටලුව කියනට අමාරුයි. අපි ආරම්භයක් ලබා ගනිමු වැඩසටහනට. විශේෂයෙන්ම ජාතික ශිෂ්‍ය බට බලකාය අධ්‍යක්ෂතුමනි, වැඩසටහනට හොඳ ආරම්භයක් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙද්ම ජාතික ශිෂ්‍ය බට බලකාය ආරම්භය සහ මේ වන විට රටේ දරුදැරියන්ට නැත්නම් තරුණ පරම්පරාවට සිදු වුණු සේවය පිළිබඳ සඳහන් කරාම මේ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරමු. සියලුම මාධ්‍ය සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. ජාතික ශිෂ්‍ය බට බලකාය ලංකාවේ පාසල් ආශ්‍රිතව පැවැත්වෙන විෂය සමගාමී ක්‍රියාවලියක්. මෙය අවුරුදු 145ක ඉතිහාසයක් තියෙන, මුලින්ම පටන් අරන් තියෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ජෝන් බී තල් කියන විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන්. අතරම මේ ආරම්භ කිරීමේ අරමුණ පාසරම තුලින් සරම තුලින් ශිෂ්‍යයන්ගේ විනය ඇති කිරීම. දීර්ඝකාලීන පැවතෙන විශේෂ සමගාමී ක්‍රියාකාරකමක්. දැනට මේක මෙම ශිෂ්‍ය බට බලකාය විකාශනය වෙලා දැනට ලංකාවේ අංශ 5කින් මේක ක්‍රියාත්මක වෙනවා. මෙම ක්‍රියාකාරකම ආරක්ෂක, පොලිස්, කනිෂ්ඨ සහ පෙරදිග අපරදිග තූර්ය වාදක, එතකොට කාන්තා, බාලක බාලිකා කියන අංශයන්ගෙන් ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට බාලක ඛණ්ඩ 3091ක් සහ බාලිකා ඛණ්ඩ 1508ක් පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක වෙනවා. අතරම මෙහි මූලික මානව සම්පත් දායකයා වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් කේන්ද්‍ර කරගෙන, ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු භවතු විදුහල්පති ශ්‍රේණියේ පරිපාලන සේවයේ අධ්‍යාපන පරිපාලන සේවය වගේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ ගුරුවරුන් කමිෂන්ලත් නිලධාරීන් විදිහට තෝරාගෙන පුහුණු කළා මනා පළපුරුද්ද තියෙන උපදේශකයන් අප සමග රාජකාරී කරනවා. ඒක තමයි මානව සම්පත. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවෙන් විවිධ වෙනත් ක්‍රියාකාරකම් සඳහා උපදේශකයන් ලබා දීලා තියෙනවා. එතකොට අත වශයෙන්ම අපි ලබන අවුරුද්දේ මේ අවුරුදු 2026 වසරේ පාසල් ශිෂ්‍ය බටයින් 70000ක් පමණ කඳවුරුගත කිරීමට සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව සමස්ත පද්ධතිය තුල සාමාන්‍ය ශිෂ්‍ය බටයින් 1,50,000කට ආසන්න ප්‍රමාණයක් පුහුණු වීම කරනවා. ඒතර මේ කඳවුරුගත වීම සිදු කරන්න ශිෂ්‍ය බට බලකාය මගින් කරගෙන යන පුහුණු මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. එකක් බොහොම ප්‍රසිද්ධ එකක් රන්ටබේ පුහුණු මධ්‍යස්ථානය කිව්වහම ඉතාමත් ප්‍රසිද්ධ පුහුණු මධ්‍යස්ථානයක්. ඒත් එකම ගිය වසරේ අප ආරම්භ කළා මුලතිව් පුහුණු මධ්‍යස්ථානය. ඒතර මේ පුහුණු මධ්‍යස්ථාන දෙක තුල තමයි මේ කඳවුරුගත කිරීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව දැනට පාලන පහසුව සඳහා පළාත් 9 තුල මූලස්ථාන ගොඩනගලා පළාත් අධ්‍යක්ෂකවරුන් ඉන්නවා. ඊට අමතරව රටම ආවරණය වෙන පරිදි බලයනි 30කින් මෙම පාලන කටයුතු කරගෙන යනවා. අතරම අද අපේ මේ විශේෂ අවස්ථාව මේ මාධ්‍ය දැනුවත් කිරීමට අදහස් කළේ අතරම වාර්ෂික කඳවුරු අවසානයේ ශිෂ්‍ය බට බලකායේ කැලෙන්ඩර් එකේ නැත්නම් කැලෙන්ඩර් එකේ තියෙන එක ඉවෙන්ට් එකක් තමයි මේ ශිෂ්‍ය බට බලකා ජාතික මට්ටමේ
ක්‍රීඩා උළෙල. මේ පසුගිය දවස්වල පසුගිය වකවානුවේ පොඩ්ඩක් අතපසු වෙච්ච ඉවෙන්ට් එකක්. 2019 අවසාන වරට සුගතදාස ක්‍රීඩාංගණයේදී පවත්වලා තියෙනවා. ඊට පස්සේ ඔබ දන්නවා රටේ ඇතුළු විවිධ ප්‍රශ්න සහගත තත්ත්ව නිසා කරගන්න බැරි වෙලා තිබිලා තියෙනවා. නමුත් අපි 2025 වසරේ මේක කරන්න සූදානම් කළා. ඒත් 2025 දෙසැම්බර් අවසානයේ තමයි අපි මේක සූදානම් කළා තියෙන්නේ. නමුත් ඔබ දන්නවා රටේ පැවතිච්ච දේශගුණික කාලගුණික තත්ත්ව නිසා ආපදා තත්ත්වය. ඒ නිසා අපිට ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අපි මේක මෙම උත්සවය මෙම ක්‍රීඩා උත්සවය 2025 ක්‍රීඩා උත්සවය මේ 2026 වර්ෂයේ ජනවාරි 17 18 යන දිනයන්හිදී යාපනයේ දොරයප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙම තරඟාවලියට සහභාගී වෙන්නේ පාසල් ශිෂ්‍ය බටයින්. ඔවුන් පළාත් මට්ටමේ තරඟවලින් අවසානයේ තෝරාගත්ත සුදුසුකම් ලැබූ ශිෂ්‍ය බටයින් බටවියන් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා. එතකොට අපි මේ අවස්ථාවේදී මේ මම හිතන්නේ කාලයකට පස්සේ අපි කොළඹින් එළියට ගිහිල්ලා අපි මෙම ක්‍රීඩා උත්සවය කරන්න තීරණය කළේ. ඔබ දන්නවා තාරුණ්‍ය කොච්චර දුරට සංවිධාව තුළට යොමු යුද්ධ කියන අවස්ථාවය. එතකොට ඔබ දන්නවා මේ ඉදිරි කියන දවස් කාලවකවානුව යාපනයේ තියෙන උත්සව සමයන්. එතකොට දකුණේ සහ අනිත් පාසල් ශිෂ්‍ය බටවියන්ට එම උත්සවය කොහොමද පැවැත්වෙන්නේ ඒකේ කොටස්කාරයන් වෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ හොඳ අවස්ථාවක් වෙනවා මෙම ශිෂ්‍ය බටවියන්ට විවිධත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට. එතකම උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත මුක්තා වෙනවා. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, එමෙන්ම යාපනයේ ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් සියලුම දෙනා මේකේ උත්සවයේ ආරාධිත වෙන්නට සහභාගී වෙනවා. අතර මේක අපිට ලොකු ගෞරවයක්. මොකද රජය දරන දායකත්වය මේ සංවිධානය ඇති කිරීමෙන් රජය දරන දායකත්වය පිළිබිඹු කිරීම සඳහා. එතකම මෙම ක්‍රීඩා උළෙලේදී මල්ල ක්‍රීඩා තමයි ප්‍රමුඛ ස්ථානයක් ගන්න. ඊට අමතරව වොලිබෝල්, නෙට්බෝල් සහ පාපන්දු යන ක්‍රීඩා තරඟ පැවැත්වෙනවා. මේ සියලුම ක්‍රීඩා කාන්තා බාලක බාලිකා යන අංශ දෙකෙන්ම පැවැත්වෙනවා. එතකම මෙම ක්‍රීඩා උළෙල ඉතාම සංවිධානාත්මකව ආරක්ෂිතව සහ ප්‍රොටෝකෝල්ස් ඒ කියන්නේ පිළිගත් සම්මුතියන් පිළිගත් ක්‍රමවේදයන් සියලුම ක්‍රමවේදයන් අනුගමනය කරමින් කිරීමට මේකට කටයුතු සූදානම් කරලා තියෙනවා. මෙම ක්‍රීඩා උළෙල ඇත්තටම තරඟයක් විතරක් නෙමෙයි. යෞවනයේ ශක්තිය, ජාතික එකමුතුකම සහ ශ්‍රී ලංකාවේ අනාගත නායකත්වය ගොඩ නැගීමේ අඩිතාලමක් ලෙස සලකන්න පුළුවන්. එතකම මෙම ක්‍රීඩා උළෙල ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ මඟ පෙන්වීම යටතේ පැවැත්වෙනවා. ඒ සඳහා සහයෝගය ලබා දෙන සියලුම නිලධාරීන්ට ඒ අමාත්‍යාංශ යාන්ත්‍රණයන්හි දායකත්ව දක්වපු සියලුම දෙනාට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. එතකම යුද නාවක ගුවන් හමුදාපතිවරු ඇතුළු පොලිස්පතිතුමා මේ සඳහා විශේෂ සහයෝගයක් ලබා දෙනවා. මම ඒක ඉතාමත් අගය කර සලකනවා. එතකම ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව මෙම ක්‍රීඩා උළෙලකට එහා ගිය යම්කිසි යමක් ගේන්න උත්සාහ කරනවා. ඔබ දන්නවා
ජාතික මට්ටමේ තරඟ පැවැත්වෙනවා වසර පුරාම. ඒකේ තෝරාගත් බාලක බාලිකා පෙර අපරදිග තූර්යාද කණ්ඩ, ඒ වගේම බාලක බාලිකා දරසරම කණ්ඩ විසින් ඉදිරිපත් කරන විශේෂ සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට අපි සූදානම් කරලා තියෙනවා. එක මම හිතන්නේ මම ආරාධනා කරනවා සියලුම දෙනාට සහ ඔබ මාධ්‍ය ආයතනයන්ට මේ සඳහා මාධ්‍ය ආවරණ ලබා දෙන්න කියලා. සමහරවිට ඔබ පුදුම වෙයි. ඒ තරම් දක්ෂ ශිෂ්‍ය බටවියන් ජාත්‍යන්තරයේ නියෝජනය කිරීමට තරම් සුදුසු ශිෂ්‍ය බටවියන්ගේ දක්ෂතා පිළිබිඹු කිරීමක් වෙනවා. ඒක නිසා මම ඔබට ආරාධනා කරනවා එම උත්සවය මාධ්‍ය ආවරණය ලබා දෙන මෙන්. ඒත් එක්කම විශේෂයෙන්ම යාපනයේ ප්‍රදේශයේ ජනතාවගෙන් මම බලාපොරොත්තු වෙනවා ඔබ ඇවිල්ලා මේක බලයි, මේක රස විඳි. ඉතාමත් අහඹු අවස්ථාවක්, ඉතාමත් අමාරුවෙන් ලැබෙන අවස්ථාවක්. ඒකට ඇවිල්ලා අපි සමග මේක මෙම ක්‍රීඩා උත්සවය දැක බලා ගන්න කියලා. බොහොම ස්තුතියි. ස්තුතියි අධ්‍යක්ෂතුමනි. අධ්‍යක්ෂතුමන් සඳහන් කළා ක්‍රීඩා උළෙල නරඹන්නට සහ මාධ්‍යාවරණය ලබා දෙන්නට කියන කාරණාව. කර්නල් රවින්ද්‍ර මහත්මයාට යොමු වන්නට කැමති, විශේෂයෙන්ම මේ වැඩසටහන කොයි ආකාරයෙන්ද සංවිධානය වන්නේ, නැත්නම් කොයි ආකාරයෙන්ද ශිෂ්‍ය බට ක්‍රීඩා උළෙලේ ක්‍රියාකාරී සැලැස්ම කියන කාරණාව වඩා විස්තරාත්මකව සඳහන් කරන්නට ඔබතුමන්ට පුළුවන්. ඔව්, අධ්‍යක්ෂතුමන් පැහැදිලි කළා ක්‍රීඩා උත්සවය සම්බන්ධයෙන්. මම කියන්නම් මේ ක්‍රීඩා උත්සවයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ලංකාව පුරා ශිෂ්‍ය බට කණ්ඩ 4599ක් ස්ථානගත වෙලා පුහුණුව ලබනවා. එයින් 1,50,000ක විතර ආසන්න ශිෂ්‍යුන් අතර 2024 සහ 25 වර්ෂයේ ශිෂ්‍ය බට ඇගීම් කඳවුරු වලට සහභාගී වෙච්ච ජාතික සහ පළාත් මට්ටමේ ඇගීම් කඳවුරු වලට බලෑනි මට්ටමේ ඇගීම් කඳවුරු සහභාගී වෙච්ච අපේ ශිෂ්‍ය බට කණ්ඩ වර්ග දෙකක් තියෙනවා. ජේෂ්ඨ ශිෂ්‍ය බටයෝ සහ කනිෂ්ඨ ශිෂ්‍ය බටයෝ. ජේෂ්ඨ ශිෂ්‍ය බටයෝ කියන්නේ අවුරුදු 12 14 අතර දරුවෝ. කනිෂ්ඨයෝ කියන්නේ අවුරුදු 12යි 14යි අතර දරුවෝ. ජේෂ්ඨයෝ කියන්නේ අවුරුදු 14යි 20යි අතර දරුවෝ. එතකොට මේ වයස් සීමාවන් දෙක පරාසයන් යටතේ අපි මල්ල ක්‍රීඩා ඉසව් සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ අනුව තමන්ගේ බලෑනියේ තරඟාවලියක් පවත්වලා එයින් ජයග්‍රහණය කරන අය පළාත් වශයෙන්, උදාහරණයකට අපි බස්නාහිර පළාතේ තියෙනවා බලෑනි 5ක් ස්ථානගත වෙලා. එතකොට මේ බලෑනි 5 අතර තේරීම් තරඟයක් පවත්වලා එක් ඉසව්වකට ක්‍රීඩකයන් දෙන්න බැගින්. ජාතික මට්ටමින් පවත්වන ඉසව් සඳහා එක් ඉසව්වකට ක්‍රීඩකයන් දෙන්න බැගින් ජාතික මට්ටමට අන්තර් පළාත් මට්ටමට එනකොට ක්‍රීඩකයෝ 18 දෙනෙක් එක් ඉසව්වකට සහභාගී වෙනවා. මේ අනුව තමයි පාසල් ශිෂ්‍යයන් ශිෂ්‍ය බට බාලක බාලිකාවන් සහභාගී වෙන්නේ. මේකට දැනට ලැබිලා තියෙන අපේ පළාත් 9ෙම තරඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 932ක් සහභාගී වෙන්න නියමිතයි. ඊට පස්සේ පළාත් ජාතික වශයෙන් ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ සියලුම නීති රීති වලට යටත්ව ඒ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමේ විනිසුරුවන් සහ අපි ළඟ අපේ බලකායේ නිලධාරීන් ඉන්නවා. එහා සමානවම පරිණත වෙච්ච ක්වොලිෆයිඩ් නිලධාරීන්, අත්‍තරම නැෂනල් ස්ටාර්ටර් ආරම්භක නිලධාරියා ඉන්න ජාතික ශිෂ්‍ය බලකායේ නිලධාරියෙක්. ඔවුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් යටතේ තමයි මේ ජාතික මට්ටමේ තරඟාවලිය පවත්වන්නේ. ඒ එක්කම මේහා සමානවම අපේ මල්ල ක්‍රීඩා උසාවිය සමානවම පළාතකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනා බැගින්. එතකොට පළාතකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20ක්, මැරතන් එකක්. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180ක බාලක බාලිකා මැරතන් එකක් තියෙනවා. ඒකෙදි බාලිකාවන් කිලෝමීටර් 5ක්, බාලකයන් කිලෝමීටර් 10ක් අනිවාර්යෙන් ධාවනය කරන්න ඕනේ. ඒක ටීම් ඉවෙන්ට් එකක් හැටියට අපි ඔවුන්ට ලකුණු ලබා දෙනවා. ජයග්‍රාහකයින්ට අපේ අනුග්‍රහක බවතුන් හරහා අපි ඔවුන්ට මුදල්මය ත්‍යාග ප්‍රදානය කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මලල ක්‍රීඩා ඉසව් ජේෂ්ඨ ක්‍රීඩකයන් සඳහා ඉසව් 15කුත්, කනිෂ්ඨ ක්‍රීඩකයන් සඳහා ඉසව් 5කුත් සමන්විතයි. එතකොට මේ හැම ඉසව්වකම මූලික වට අවස්ථා තරඟ 3ක් අනිවාර්යයෙන්ම තියන්න සිද්ධ වෙනවා. අපි දොරයප්පා ග්‍රවුන්ඩ් එක අපි ගිහිල්ලා නිරීක්ෂණය කරලා
අපි බැලුවා ඒකේ ලේන් 60ක ට්‍රැක් එකක් තමයි තියෙන්නේ. ඒතකොට ඒ අනුව අපිට මේ තරඟාවලිය පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට මේකේ අපේ අරමුණ ඇත්තටම 2019න් පස්සේ තමයි මේ මල්ල ක්‍රීඩා උත්සවය පවත්වන්නේ. අපිට 2020 රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක ජාතික මට්ටමේ ක්‍රීඩා උත්සවය පවත්වා ගන්න නොහැකි වුණා. මේක දෙසැම්බර් මාසේ අපි ප්ලෑන් කරලා තිබ්බේ. නමුත් අපි තිබ්බ මේ කාලගුණ තත්ත්ව නිසා ජනවාරි 17 18 දින දෙකෙහි දොරයප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එතකොට මේ ආශ්‍රිතවම යාපනයේ අවට දොරයප්පා ක්‍රීඩාංගණයේ අවටම තමයි වොලිබෝල් බාලක බාලිකා නෙට්බෝල් සහ පාපන්දු මොකද ඉතාමත් ජනප්‍රියයි උතුර නැගෙනහිර ප්‍රදේශවල මේ ක්‍රීඩාව. ඒ නිසා අපි මේ මූලික කණ්ඩායම් ඉසව් ක්‍රීඩා හතරත් මේ තරඟා මාලාවට ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ තරඟ මාලාවේදී මේ වර්ෂයේ විශේෂත්වයක් තියෙනවා. අපිට අපේ මේ වාර්ෂික සැලසුමේ අපේ ශිෂ්‍ය බඩ බලකාය දුවන්නේ වාර්ෂික සැලසුමක් අනුව ඒ සැලසුම ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකට යටත්ව. එතකොට අපිට මේ දැයේ දූ දරුවන් සඳහා යෞවනයට අධ්‍යාපන අමාත්‍යාංශයේ දරුවන් වුණාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් වාර්ෂිකව මිලියන 970ක පමණ වැය ශීර්ෂයක් අපිට වෙන් කරනවා වාර්ෂික මේ ශිෂ්‍ය බඩ ක්‍රියාකාරකම් සඳහා. ඒ අධ්‍යාපන මේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ තමයි අපි මේ මුදල් ප්‍රතිපාදන වැය කරලා ඇත්තටම ශිෂ්‍ය බටයා පාසලෙන් පිටත් වුණාම අපි ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් ඊට පස්සේ ඔවුන් මේ ක්‍රීඩා උළෙල කාලය තුලදී සියලුම ආහාර පාන නවාතැන් පහසුකම් සියල්ලම අපි ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් යටතේ ප්‍රතිපාදන වෙන් වෙච්ච ඒවාන් වැය කරලා තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ නිසා අමතරව අපි අනුග්‍රහක බෞතුන් සම්බන්ධ කරන් තියෙනවා මේකේ වැඩි දෙයක් අපි වැඩි ආලෝකයක් ක්‍රීඩා උත්සවය සඳහා කිරීමට. ඒ අනුව තමයි අපි මේ ක්‍රීඩා උත්සවය ජනවාරි 17 සහ 18 දෙදින දොරයප්පා ක්‍රීඩාංගණයේ සැලසුම් කරලා තියෙන්නේ. ස්තුතියි ඔබතුමන්ට. අද අපි සාකච්ඡා කළේ ශිෂ්‍ය බට අන්තර් බලයනි ක්‍රීඩා උළෙල 2026 පිළිබඳවයි අද වැඩසටහන තුලින්. බොහොමත්ම ස්තුතියි සහභාගීත්වය වෙනුවෙන් මේජර් ජෙනරල් APCR ප්‍රේමතිලක මහතා අධ්‍යක්ෂ ජාතික ශිෂ්‍ය බට බලකාය, කර්නල් HDL රවීන්ද්‍ර මහතා පුහුණු ජාතික ශිෂ්‍ය බට බලකාය, එවැගේම ලුටිනන්ට් කර්නල් PK කපිලගංගා මහතා සහභාගී වුණා මාධ්‍ය නිලධාරී ජාතික ශිෂ්‍ය බට බලකාය. මාධ්‍යවේදී ඔබ සියලු දෙනාගේම මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් අපි බලාපොරොත්තු වෙන අතරම මෙවන් වැඩසටහනකින් යලිත් හමු වනතුරු ඔබට ආයුබෝවන්.